පන්දුව යොමු කරන්නට. පාරක් කෙලකඩ අපිත් යට කෙලවරක පන්දුව දැවටෙද්දී එක ලකුණක් කලා පිටිකරුවන් ප්‍රතිමාන කර ගන්නවා යන ප්‍රථම ලකුණ TRL කිරියල්ල ලකුණු සටහනට එකතු වුණා. එක ලකුණයි කිසිදු කඩුලක් නොදවී. එවැගේම අප සූදානම් ගෙවි ගිය 25 වන තරගයේ වීරයාට හිමි ත්‍යාගය ලබා දෙන්නට මාගල් කන්ද සහ සෙනුල් ස්පෝර්ට්ස් අතර පැවැත්වුණු තරගයේ වීරයා බවට පත් වුණු මාගල් කන්ද සංචිතය නියෝජනය කර සුපුන් ඔබට ආරාධනා කරන ඔබට මේ තිරණය ලබා ගන්නට මා මේ විස්තර විචාරයේ සිදු කරන ස්ථානයේ ආසන්නයට පැමිණෙන මාගල් කන්ද සංචිතය තුල නියෝජනය කරන දක්ෂ ක්‍රොඩකියා සුපුන් ඔබට ආරාධනා කරන ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නට මේ ස්ථානයට පැමිණෙන ලෙස දිවන චන්දමාල් මිලග පන්දුව යොමු කාලට හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් පස්සිදු චන්දමාල් පොයින්ට් සිස්ටම් වර්ගීකරණයේ මේ මිනිට පස්වන ස්ථානයේ වැජෙමින ක්‍රීඩකයා පස්සිදු චන්දමාල් පන්දවන්නන් ශ්‍රේණිගත කිරීමේ අලුත්ම දත්තයන් තුළ ඔහු පස්වන ස්ථානයට එක් ඉදිරියට පැමිණ තිබෙනවා. එවැගේම දිල්කු සුපර් කණ්ඩායමක් හැටියට හතරවන ස්ථානයේ මේ වෙනට පොයින්ට් සිස්ටම් වර්ගීකරණය තුල පසු රාජ්‍යසභේ පස්සිත චන්දමාල්ගේ ඉදිරියට පැමිණීම දිල්කු ක්‍රීඩකයාට ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ යන විට ඉබේම කණ්ඩායමේ සමස්ත ජයග්‍රහණ ප්‍රතිශතය ඉහළ යනවා. යනුව පස්සිත චන්දමාල් දැන් යලි සූදානම් වනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණ මීළඟ පන්දුව යොමු කරන්නට. ඇවර පන්දුව කඩුල්ලේ දැවටෙනවා. පුටුස් පන්දුවක් පැමිණි ලා පුටුස් පන්දුවක් නමුත් පිටිකරුවාට හරියාකාරව කියවා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුවේ ගමන් මඟ සමග මම විශ්වාස කරන්නේ පිටිකරුවාගේ S2 අවසන් මොහොතේ පන්දුව තුල තිබුණේ නැහැ. S2 ඉවතකිට ගත්තා ඔහු එහි සිදු අතරද ඔහුට කඩුල්ලෙන් වන්දි ගීමටයි සිදුනේ. යනුව කඩුල්ලක අහිමි වියාම සිදුනා ප්‍රථම කඩුල්ල අහිමි යනවා. දැවිගේ පිටිකරුවා ඉෂාන් අවසනාවන්ත ලෙස ක්‍රඩා පිටියේ නිවත් වුණා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 1ක් ලෙස කියවෙද්දී ප්‍රථම පන්දුවාරී පන්දු 3ක් අවසන් වන විට මේ දෙවන අවසන් පූර්ව තරගය තුළ වගේම දිල්කු සුපර් කණ්ඩායම වර්ගීකරණයේ 4 වෙනි ස්ථානයේ සිටින සබරගමු ලයන්ස් 3 වෙනි ස්ථානයේ පසුවන යම් එකකින් මේ තරගමාලාව දිල්කු සුපර් ජයග්‍රහණය කළහොත් පොයින්ට් සිස්ටම් වර්ගීකරණයන් වල සෙලවීමක් එහා මෙහා 3 සහ 4 ස්ථාන අතර සිදුවන්නට පවා ඉඩ කඩ තිබෙනවා. මා දුටු ආකාරයට ලකුණු 10ක පමණ ප්‍රසාද ලකුණු 10ක පමණ ගැප් එකක් තිබෙන්නේ මේ කණ්ඩායම් දෙක අතර. යම් මේකෙන් දිල්කෝ සුපර් මේ තරගයේ ජයග්‍රහණය කළු තරග මාලාවේ ජයග්‍රහණය කළහොත් වර්ගීකරණයන්හි පවා එහා මෙහා සෙලවීමක් සිදුවන්නට පුළුවන් නිසා සියල්ල වෙනස් වන තරගමාලාවක් වේවිද දිල්කෝ ක්‍රීඩකයන්ට මේ අවසන් පුර තරගයේ දැන් යලි පස්සිදු චන්දමාල් දිවයනවා පන්දුවක් යොමු කරන්නට. තුද පන්දුවක් චන්දමාල්ගෙන් තරතිරුවේ මැද කෙටි පිල්ලි ඇදියා පන්දු ටික්මල් ලකුණක් කරා ප්‍රතිමාරු කරගෙන පිටිකරුවාගේ හිස කොටසේ පන්දුව දැවටුනේ. ඒ අතිරේක ලකුණ සමග හිතුතුනි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2 දක්වා ඉහළ නැගී තිබෙනවා. යනු නන් ස්ට්‍රයික් එකකට පැමිණීම ලකුණ ලබා ගැනීම සමගම යනු හිතුතුනි ලකුණු 2යි මේ වෙන විට TRL කිරියල්ල සාගර මොබයිල් චැලෙන්ජ් ට්‍රොෆි තරගමාලාවේ දෙවන අවසන් පූර්ව තරගයේ හිතුතුනි මෙලෙස ක්‍රියාත්මක වන්නේ බල සිංහල මහජන ක්‍රීඩා පිටිය තුල දැන් යලි පස්සිදු චන්දිමාල් සූදානම් වෙනවා. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන තමත සාර්ථක පන්දුවාරක් චන්දිමාල් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ මනා පාලනයකින් යුතුව මේ පන්දුවාරිය ක්‍රියාත්මක කරබෑ වරත්තේ වුණු පන්දුව අකිල් සිංහ පන්දුව පස්සිදු චන්දිමාල් මේ පන්දුවාරයේ ආරම්භයේදී මම සඳහන් කළේ චන්දිමාල් තීරණය කළ යුතුයි
ඔහු ලංකාවේ නම් දරාපු සියලුම කණ්ඩායම් පහේ නියෝජනය කරා. බිල්කෝ කැඳවීමට තමා සාධාරණයක් ඉටු කරනවාද නැද්ද යන්න ඔහු තීරණය කළ යුතු වගේ ඉතාමත් හොඳ පන්දුවාරයක් ඔහු ක්‍රියාත්මක කළා. ලකුණු දෙකකට පන්දුවාරය අවසන් කළා. මදුටුවා ඉෂාංක මදුෂාංක පවා ළඟට පැමිණ පසුදු චන්දිමාල්ට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඇති චන්දිමාල් ඔබ මේ මොහොතේදී මට අවශ්‍ය වනම දෑ ඉටු කර දුන් වගට අනුව ලකුණු දෙකකට පන්දුවාරය අවසන් කර දුන්නා. ටිආරඑල් කිරියල්ල ලකුණු 2-1 කඩුලයි ප්‍රථම පන්දුවාරය අවසන් වනට මේ දෙවන අවසන් පූර්ව තරගයේ Ian Sudan abeno abe kaltර දිස්ත්‍රික්කයට නැකම් කියන අපූර්ව දකුණත් පිටිකල අයන් වයස අවුරුදු 25න් පහළ තරග රටාව තුළ ඉහළ පිළිදස්කම් දැක්වුවා. ඔහු මේ වකවානුව තුළ සෑහෙන හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක් කියන විශාල පහර විශ්ම පුල් පහරට සෑහෙන ලොල් කරන ක්‍රීඩකයෙක් කියන ඔහු කෙටි පන්දුවට පුල් පහර ඉතාමත් හොඳින් එල්ල කරනවා. තියුණු ඇසක් සහිත ක්‍රීඩකයා දැන් සූදානම් වෙනවා දෙවන පන්දුවාරී ප්‍රථම පන්දුව පිළිගන්නට. වරෙන් පාරකට වෑයම් කරේ නමුත් පිටේ යට කෙළවරක වන්නට පන්දුව දැවටෙද්දී ෂොට් ෆයිනලි කලපේ දිසට පන්දුව ගමන් කරනවා. පස්වෙනි ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්නේ. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3 දක්වා ඉහළ නැංවී තිබෙනවා. තරගයක් තුල ජයග්‍රාහී පිපාසයෙන් පැමිණෙන ක්‍රීඩකයා සරත් මදුෂ්ක දැන් සූදානම් වෙනවා. දෙවන පන්දුවාරී දෙවන පන්දුව ක්‍රියාත්මක කරන ඉස්රායිල් කෙන්ඩික තුල සිටින සචිත් ඉදිරියේ සුන්දරමණී සරත් මදුෂ්ක තුද පන්දුව අපහාරක් කෙලකන පන්දුව විඩෝන් කලාපයේ දෙසිට ගමන් කරන්නේ අශාන්ත ලිපා පැමිණ පන්දුව නතර කරගනිද්දී තවත් එක ලකුණක් පමණයි ලකුණු සටහනට එකතු වන්නේ. එම ලකුණ සමගම ක්‍රීඩාලුවනි ප්‍රියා සන්දනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 4යි මේ වෙන විට ටිආරඑල් කිරියල්ල මේ දෙවන අවසන් පූර්ව තරගය තුල තවමත් ඔවුන්ගේ පිටිකරුවන් මුනිමත රකිමින් සිටින්නේ. මේ මුනිමත බිඳ හෙළිය යුතුමයි ඔවුන්. නැත්නම් දැවන්ත ලකුණු සටහනක් කරා යාමට නොහැකියාව මතුවන්නට පුළුවන්. තේවර මදුෂ්කගේ තරම් හොඳ පන්දුවක් නෙවෙයි. සරත් මදුෂ්ක තමාගේ හිස මත අත් දෙක තබා ගන්නවා. මදුෂ්ක දැනගත්තා පන්දුව තමාගේ අතින් මුදාහරන මොහොතේම තමා අතින් වැරද්දක් සිදු වූ වගේ සෑහෙන දුර්වල පන්දුවක් ලබා දුන්නේ සරත් මදුෂ්ක වැනි පන්දවන්නෙකු මේවා නතරදී බොහොම කලාතුරකින් සිදු කරන්නේ සෑහෙන දුර්වල පන්දුවක් ඉවර. එම ලකුණු 6 සමගම හිතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ලකුණු 10යි ඉනි මේ පන්දුවාරයකුත් පන්දු 3ක් අවසන් වන විට ලකුණු 10යි යාළු මේ වෙන විට ටිආරඑල් කිරියල්ල ක්‍රීඩකයා සරත් මදුෂ්ක ඈවර හොඳ පන්දුවක් කෙම කර දුන්නා. ඉක්මන් ලකුණ කරා ප්‍රතිමාරු කරගෙන කඩුල්ලට දමා ගැසුවත් නම් ඉස්රායිල් කෙන්ඩිකේ පන්දුව කඩුල්ලේ දැවටුනේ නැහැ. කෙසේ වෙතත් එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගෙන යාත්‍රික පාන්දු ලකුණක් හැටියටයි ලකුණු සටහනේ කියවෙන්නේ. මේ ලකුණ සමගම හිතුතුනේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ලකුණු 11යි ටිආරඑල් කිරියල්ල පන්දුවාරයකුත් පන්දු 4ක් අවසන් වන විට සරත් මදුෂ්ක සූදානම් සචිත් ඉදිරියේ පන්දුවක් ක්‍රියාත්මක කරන්නට අතුරුලොස්ස පැළඳ ක්‍රීඩා කිරීම සාමාන්‍ය පුරුද්දක් සරත් මදුෂ්කගේ ලෝක ක්‍රිකට් පිටිය තුළ අප සෞරව් ගංගුලිගෙන් අතීතයේ දැක්කා මාව නතපත්තුගේ මකය නිට්නිගෙන් අප දුටුවා. මේ අතුරුලොස්ස පැළඳ ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එවරත් හොඳ පන්දුවක් සරත් මදුෂ්කගෙන් පිටිකරුවාගේ පිටේ යට කෙළවරක වන්නට පන්දුව දැවටෙද්දී එක ලකුණක් කරා ප්‍රතිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම හිතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවී තිබෙනවා. ලකුණු 12ක් හැටියට ලකුණු 12යි මේ වන විට පන්දුවාර දෙකක් අවසන් වදී තිරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය තුල
අවසන් පන්දුවාරේ ප්‍රථම පන්දුවටම සාර්ථක හුක් පහරක් කෙල්ල කරන නතර කර ගැනීමට හැකියාවක් නැහැ ධනංජයට. ධනංජයේ පන්දුව පිටපස්ස දිව ගියා නමුත් නතර කර ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ලකුණු 4ක් ලකුණු සටහනට එකතු වෙනවා. මේ ලකුණු 4 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැගී තිබෙනවා. ලකුණු 16ක් හැටියට TRL කිරියල්ල පන්දුවාර දෙකකුත් එක පන්දුවක් අවසන් වන විට කවිඳු සූදානම් යලිත් අවසන් පන්දු වාරේ දෙවන පන්දු ක්‍රියාත්මක කරන්නට. හොඳ පන්දුවක් කෙවර හොඳ පන්දුවක් යම කෙර දුන්නා. ලකුණක් ලබා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. පිට පරේමින් පන්දුවේ කඩුව ලකින ශංක මදුශංක විතේදී යද්දී ලකුණු සටහනේ වෙනසක් නැහැ. ලකුණු 16ම මුල් ලකුණු සංඛ්‍යාව නතර වී තිබෙනවා. මේ දෙවන අවසන් පූර්ව තරගයේ මේ ජයග්‍රහණය කරන කණ්ඩායම මේ තරගමාලාවේ අවසන් මහා තරගයකට සුසුකම ලබා ගන්නවා. ක්‍රීඩාලවනියා සම්දිනි අතිශයම වැදගත් තරගයක මේ ප්‍රථමින්ම ක්‍රියාත්මක කරන්නේ. මීළඟ පන්දුවට පාරක් කෙල කරනවා. උඩ පන්දුවක් ලෙස පැමිණෙන්නේ අශාන්ත ලෙපා. ලාංකීය සැල්ල පන්දුවේ වඩා ආරක්ෂාකාරී පන්දු රකින්නේ සුරකිව උඩ පන්දුව රැකගෙන සමගම කඩුල්ලක හිමි යාම දැවිගේ පිටිකරුවා සචිත් ක්‍රඩා පිටිය නිවත්තන්නේ. සචිත්ගේ ඉවර පන්දු පහරේ කල්යල් මැනීම හොඳින් තිබුණේ නැහැ. සෑහෙන වෙලාවක් ඉහළ තිබුණු උඩ පන්දුව අශාන්ත ලෙපා සුරකිව රැක ගැනීම සමගම දැන් කඩුළු දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් ලෙසයි කියවෙන්නේ. ලකුණු 16යි කඩුළු දෙකක් බිඳ වැටි පන්දුවාර දෙකකුත් පන්දු 3ක් අවසන් වන විට මේ ප්‍රථම ඉනිම අවසන් වලට තවත් පන්දු දෙකක් පමණයි ඉතිරි තිබෙන්නේ. දිල්ක සුපර් පන්දු යවනන් තාමත් හොඳින් හෝම්වර්ක් සිදු කරගෙන පැමුණා මේ තරගෙට. තාමත් හොඳ පාලනයකින් යුතුව පන්දු යවුවා. TRL කිරියල්ල ප්‍රතිකරුවන්ට දුර්වල පන්දු හැකිතාක් සීමා කරමින් තාමත් හොඳින් පන්දුවාර කිහිපේ ක්‍රියාත්මක කළා. යනුව මේ තරගයේ මේ වන විට මාගේ පෞද්ගලික විශ්වාසය නම් වැඩි ගෞරවයක් දිනාගෙන තිබෙනවා දිල්කෝ සුපර්. නමුත් පන්දු දෙකක් තවත් ඉතිරිව තිබෙන අයවැන පුල්ටුස් පන්දුව පහරක් කෙල කරනවා. මිඩ් ඔෆ් කලාපයේ දෙසට සරත් මදුෂ්ක ඉක්මනින්ම පැමිණෙනවා පන්දුව වෙත. එක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. එම ලකුණ සමග හිතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 17යි පන්දුවාර දෙකකුත් පන්දු 4ක් අවසන් වුණට නැතිනම් අවසන් පන්දුවාරේ අවසන් පන්දුව තුලයි හිතුතුනි අප දැන් රැඳී සිටින්නේ. කේටි පන්දුවක් ලබා දුන්නේ වරයන් අවසන් පන්දුවට විශාල පාරක් කෙල කරන බුලත් සිංහල මහජන ක්‍රීඩා පිටියේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ දෙසටයි පන්දු පහර එල්ල කරන්නේ. අවසන් පන්දුවට ලබාගත් ලකුණු 6 සමගින් පන්දු 15ක ඉනිම තුලදී ලකුණු 23ක් ලබා ගත්තා. TRL කිරියල්ල දැන් දිල්ක සුපර් පන්දු 15ක් තුලදී ලකුණු 24ක් ලබා ගත යුතුයි මේ තරගමාලාවේ අවසන් මහා තරගයක් සඳහා සුසුකම ලබා ගන්නට. ප්‍රිය ප්‍රේක්ෂකයනි මේ දෙවන අවසන් පූර්ව තරගයේ ක්‍රියාත්මක වන්නේ මේ තරගයේ අනතුරුව තුන්වන ස්ථානයේ වෙනුවෙන් තරගය පැවැත්වෙනවා. ඉන් අනතුරුවයි අවසන් මහා තරගය පැවැත්වන්නේ. යනුව මේ තරගයේ අනතුරුව තවත් තරග දෙකක් ඉතිරිව තිබෙනවා. සාගර මොබයිල් චැලෙන්ජ් ට්‍රෝෆි 2025 මාල්ක කැඳවා ගන්නවා. ප්‍රථම පන්දුවාරේ ධනංජය ඉදිරියම කරන මේ පිටිකරුවාව පාලනය කළ ගත යුතුයි. වේලාසන සිටම TRL කිරියල් ක්‍රීඩකයන් හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයා ධනංජය දැනට මෙම තරගමාලාවේ ලකුණු 78ක් ලබාගෙන තිබෙනවා. ධනංජය 6 පහරවල් 11ක් අන්තර්ගත කර තිබෙනවා. තරගමාලාව පුරාවට මේ විවෘත කාණ්ඩයේ තුල ප්‍රථම පන්දුව පිටිනට ඇත වැඩි වයිට් පන්දුවක් අතිරේක ලකුණක් නිදැල්ලේ ඇරියා. ධනංජය දැනගෙන සිටිය අය පිටිනට ඇත වැඩි වගේ යන එක ලකුණක් ලකුණු සටහන එකතු වුණා. පන්දු 15ක් තුලදී තවත් ලකුණු 23ක් ලබා ගත යුතුයි දිල්ක සුපර් මේ තරගමාලාවේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නට. මාල්ක යලි සූදානම් වෙනවා ධනංජය ඉදිරියේ ඊළඟ පන්දු යොමු කරන්නට. දිවැවිත්‍යම කරන පන්දුව මෙවරත් පිටින්නට ඇත වැඩි තවත් අතිරේක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. දෙවන වයිට් පන්දුව පිටම යොමු කරන ප්‍රථම පන්දුවාරේ තුල යන ලකුණු දෙකයි දිල්ක සුපර් දැන් කිසිදු කඩුලක් නොදවි.
පාරක් කෙලිකුණා දනංජය තරම් සාර්ථක වන්නේ නැහැ. බලමු ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කරගෙන කඩුවලට දමා ගැසුවා ප්‍රබල ඉල්ලීමක් සිදු කරනවා. නමුත් ප්‍රතිවිෂ්කාරවරයා නියදයි ප්‍රබල ඉල්ලීමක් කරා කඩුවලක් කිටියා. ආසන්න අවස්ථාවක් නමුත් ප්‍රතිවිෂ්කාරතුමා තිරුණේ ලබා දුන්නා. අය නොදියුණු ක්‍රොඩකික් හැටියට යන එක ලකුණක් එකතු වුණා. දිල්කු සුප ලකුණු සඳහන් දෙම ලකුණ සමගම හිතතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. තවත් ලකුණු 21ක් අවශ්‍යයි පන්දු 14ක් තුලදී තරගයේ ජයග්‍රහණය කිරීමට. අශාන්ත ලිපා සූදානම් වෙනවා ප්‍රථම පන්දුවාරි දෙවන පන්දුව පිළිගන්නට ලාංකීය සැල්ලු පන්දුව තුළ බිහි වුණු විශිෂ්ට ගණයේ තුන්වෙනි ක්‍රීඩකයේ කිසිදු විවාදයක් නැහැ. අශාන්ත ලිපා අදටත් මාගේ මතකයේ දිව්‍යානේම සුපර් පැෂන් තරගමාලාවේ අවසන් මහා තරගයේදී හෝමාගම එක්සත් ක්‍රීඩකයන්ට එරෙහිව උදියත් කළ අමරණීය ඉනිම කිසි දිනක ලාංකීය සැල්ලු පන්දුව තුළ අමතක කරන්නට බැරි ඉනිමක් මා ශාන්ත ලිපාගේ පෞද්ගලිකව දකින හොඳම ඉනිම එදා උදියත් කළා. හෝමාගම එක්සත් ක්‍රීඩකයන්ට එරෙහිව පානදුර සුපර් පැෂන් තරගමාලාවේ අවසන් තරගයේ තුළ ලබාගත් ප්‍රවේගකාරී අර්ධ ශතකයේ එදා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට බත් කළා. ප්‍රිය ක්‍රීඩාලුවනියා සඳදී මේ කදිම තුන්වෙනියා ක්‍රීඩකයා ඔහු පිටිකරන විශේෂඥ තුන්වෙනියාවක හැටියටයි සංචිතයක් තුළ සිටින. ඔහු පිටිකරුවෙකු හැටියට තමයි වඩා ප්‍රචලිත. නමුත් ඔහු ඕනෑම මොහොතක පන්දු යවන්නෙකු හැටියටත් භාවිතා කිරීමේ හැකියාව තිබෙන දක්ෂ ක්‍රීඩකයා දැන් සූදානම් වෙනවා මීළඟ පන්දුව පිළිගන්නට. ලාපුල්ටුස් පන්දුවක් කිවිද පන්දු පාරේ ලෙකනවා විටිකට් කලාපයේ දෙසට තරමක් ලෝන් බැරියල් ආකාරයට සමාන ආකාරයකින් පන්දු රකින්නා පන්දුව නතර කරගත්තේ කිසිවිටත් පන්දුව රැකගෙන බාර දෙදී ලකුණු දෙකක් ලකුණු සටහන දෙක තුනා එම ලකුණු දෙක සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 5යි තවත් ලකුණු 19ක් ලබා ගත යුතු තරගයේ ජයග්‍රහණය කරන දිල්ෂාන්දි පීරිස් කල්මනාකාරීත්වය දරන දිල්ක සුප ක්‍රීඩකයන්ට දනංජය පැමිණ අශාන්ත ලිපාට යම් කිසි උපදෙසක් ලබා දෙනවා. දැන් මේ පිටිකරුවන් දෙදෙනාට එකිනෙකා පිළිබඳ හොඳ කියවීමක් තිබෙනවා. දනංජයට ලිපා පිළිබඳව හොඳ කියවීමක් තිබෙනවා. හොඳ දෙදෙනා ඉනිම ආරම්භ කර තිබෙනවා තරග කීපයක් පුරාවට මේ තරගමාලාවෙත් නිසා අශාන්ත ලිපාට යම් කිසි උපදෙසක් ලබා දුන්නා දනංජය පැමිණ. දැන් සූදානම් වෙනවා මල්ක ප්‍රථම පන්දුවාරි සිව්වන පන්දුව ක්‍රියාත්මක කරන්නට. හොඳ පන්දුවක් කෙබර හොඳ පන්දුවක් කෙබර ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. කඩුල්ලේ දමා ගැසුවත් පන්දුව කඩුල්ලේ දැවටුනේ නැහැ. කඩුල්ලේ දැවටුණා නම් ඉතාමත් ආසන්න අවස්ථාවක් වන්නට තිබුණා. කිසි විටත් ඒ අතිරේක ලකුණ සමගම හිතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දක්වා ඉහළ නැගී තිබෙනවා. ප්‍රථම පන්දුවාරේ පන්දු 4ක් අවසන් වන විට යනුවේ පන්දු 11ක් තුලදී තවත් ලකුණු 18ක් ලබා ගත යුතුයි. දිල්ක සුපර් ක්‍රීඩකයන් මේ තීරණාත්මක තරගයේ ජයග්‍රහණය කිරීමට. ලකුණු 18ක් පන්දු 11ක් තුලදී අවශ්‍ය වී තිබෙනවා තරගයේ ජයග්‍රහණය කරන්නට. බලමු අතිරේක ක්‍රීඩකයෙකු පැමිණ තිබෙන හැඩයි දනංජය වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නට බදනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පොතේ මේ නීතිය අකුලාගෙන තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිදු ආබාධ තත්ත්වයක් තුළ අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. නමුත් මෙවන් දේශීය සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාවල් වල පන්දු රකින්න කණ්ඩායමේ නායකයාගේ විමසීමක් කර ඉනන්තුරු විශ්කාරවරුන් අවස්ථාව ලබා දෙන අප දැක තිබෙන නීතියක් නැහැ. පැහැදිලිවම සාමාන්‍ය සම්ප්‍රදායක් ඇටියට අවස්ථාවක් ලබා දෙන අවස්ථා නැතුවම නොවේ. දනංජයට අවස්ථාවක් ලැබෙන පන්දු රකින්න TRL කිරියල නායකවරයා ස්තුතිය පද කළ යුතුයි. මානුෂීය හේතුවක් සේ සලකා මේ මොහොතේදී ඔහු එකග වුණා දනංජය වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයෙකුව භාවිත කරන්නට.
අවකාශයක් ලබා දෙන්නට ඔහුගේ ආබාධ තත්ත්වයක් පැහැදිලිව මතුවී තිබෙන පිළිබඳව මානුෂීය සලකා බලා ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ තමයි මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ තිබිය යුත්තේ. මේ ක්‍රීඩාව තුළ කොතරම් ක්‍රීඩා පිටිය තුළ ජයග්‍රහණය සොයා ගියත් හතරේ සීමාවෙන් එහාට අපි සියලුම දෙනා මිතුරන් විය යුත්තේ. මා හැමදාමත් විශ්වාස කරන්නේ අප යම් දිනක අප අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ. මේ අපි මෙතනින් මේ යන දාට හොඳ මිනිසෙකු කියන මුද්‍රාව තබා මිය යුතුයි. මා හැමදාමත් විශ්වාස කරනවා. ක්‍රීඩකයන් වශයෙන් අපිට තදින්ම බලපාන කාරණයක්. ක්‍රීඩකයන් හැටියට ක්‍රීඩා පිටියක් ඇතුලේ සිදුවන සිදුවීම් හතරේ සීමාවෙන් එළියට ගෙනියා නොයුතුයි කියා මා හැමදාමත් විශ්වාස කරන කෙනෙක්. මොකද මේ ක්‍රීඩාව තුළින් අප දහස් ගණනක් මිනිසුන් හම්බ කළා. මේ සින්න ක්‍රීඩකයන් දහස් ගණනක් මිනිසුන් හම්බ කළා. එසා ක්‍රීඩා පිටියෙන් එහාට ක්‍රීඩා පිටියේදී සිදුවන පුංචි මොහොතයක් රැගෙන යාම සුදුසු නැති වගේට මා හැමදාමත් විශ්වාස කරන කෙනෙක්. නිසා මේ ක්‍රීඩාව මහත් තරුණගේ ක්‍රීඩාව ලෙස සැලකුවේම මහත්මා ගුණය තිබිය යුතු ක්‍රීඩාවක් නිසා ස්තුතිවන්ත වෙනවා ටීආර් කිරියාල නායකවරයාට අවස්ථාව ලබා දුන්නාට අතිරේක ක්‍රීඩකයෙකු වෙනුවෙන් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි දිල්කු සුපර් කණ්ඩායම. අශාන්ත ලිපා වැරෙන් පන්දු පහරකට ඉස්සා කරා නම සාත්කුනේ නෑ. පිටේ නවදින පන්දුවේ කඩුවල කිනා පිට ඇදී ගියා. පන්දු 9ක් තුලදී තවත් ලකුණු 18ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කරන්න පෙර පන්දුව තුලදී අශාන්ත ලිපා ඉක්මන් වුණා වැඩි. ඔහු බලාපොරොත්තු වුණාට වඩා තරම ප්‍රමාද වී පන්දුවේ පැමිණි කෙසේවිදත් පන්දු 9යි ලකුණු 18යි ප්‍රහාරාත්මක වේගය 200ක රඳවා ගත යුතුයි. දැන් තරගය ජයග්‍රහණය කිරීමට අශාන්ත ලිපා පුරුදු ස්පන්දන පහරක් කෙල කරනා. නමුත් එතරම් සාර්ථක නැහැ. කල්යල් මැනීම ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. එක ලකුණක් පමණයි ලකුණු සනාන් එකතු වන්නේ. එමෙ ලකුණ සමගම හිතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා ඉහළ නැගී තිබෙනවා. පන්දු 8ක් තුලදී තවත් ලකුණු 17ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ධනංජයගේ කර මත විශාල වගකීමක් පැටලී තිබෙනවා. මේ ජේෂ්‍යංක 303 පැලඳ සිටින ක්‍රීඩකයා ඔහු ක්‍රීඩා පිටියක් තුළට පැමිණෙන්නේම ජයග්‍රාහී පිපාසයෙන් පැමිණෙන ක්‍රීඩකේ ධනංජය දක්ෂිණ ලංකාවම නිරන්තරයෙන්ම මේ කාරණය සඳහන් කරා. ධනංජය කියසනින් දකුණු ලක නිසගේම මතකයට පැමිණෙනවා. මාපවා දක්ෂිණ ලංකාවේ උපතලද කෙනෙකු හැටියට ධනංජය දක්ෂිණ ලංකාවේ උපතලද ක්‍රීඩකේ ධනංජයට ආදරය කරන අති මහත් ප්‍රේක්ෂකාගාරය බෙන්තර ගඟෙන් එහා නිර්මාණය වී තිබෙනවා. ඔහුට බෙන්තර ගඟෙන් එහා විශාල ප්‍රේක්ෂකාගාරයක් සිටිනවා. ඔහුට ආදරය කරන අප දුටුවා ගෙවි ගිය වකවානු තුළ ඔහුට මොනතරම් මිනිසුන් ආදරය කරනවාද කියා. දැන් ඔහු සූදානම් වෙනවා දෙවන පන්දුවාරේ තුන්වන පන්දුව පිළිගන්නට. පන්දු 8යි ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 17ක් ලබා ගත යුතුයි. දෙවනත් සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. දැන් පන්දු 7ක් තුලදී තරගයේ ජයග්‍රහණය කරන්න ලකුණු 17ක් ලබා ගත යුතුයි. දැන් කෙමෙන් TRL කිරියල ක්‍රීඩකයන් පීඩනය වැඩි කර තිබෙනවා. දිල්කෝ සුපර් ක්‍රීඩකයන්ට ආරම්භයේදී දැවැන්ත ඉලක්කයක් නොවේ තිබුණේ ලකුණු 24ක්. කෙසේ වෙතත් දැන් ඩොට් බෝල් ප්‍රශ්නයක් ඇති කිරීමත් සමගම ලකුණු නොලබන පන්දු වැඩි කිරීමත් සමගම සෑහෙන පීඩනයක් ඇති වී තිබෙනවා දිල්කෝ සුපර් කණ්ඩායමට. ශිම තරගමාලාව පුරාවටම ලකුණු 4 සිටි ක්‍රීඩකයා ධනංජය පවා දැන් පීඩනයකට ලක්ව තිබෙනවා. ඔහු සූදානම් වෙනවා දෙවන පන්දුවාරී සිව්වන පන්දුව පිළිගන්නට. එවරත් හොඳ පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. සාර්ථක පන්දුවාරයක් සරාන් මේ ක්‍රියාත්මක කළමින් පවතින තරගමාලාවේ හොඳින්ම ලකුණු 4 සිටින පිතිකරුවාව තමන්ගේ පාලනයට නැතිනම් පිතිකරුවාව දඩමීමක් කරගෙන තිබෙනවා. ඔහු දැන් පන්දු 6ක් තුලදී තවත් ලකුණු 17ක් ලබා ගත යුතුයි දිල්කෝ සුපර් මේ තරගය ජයග්‍රහණය කිරීමට. සරල් සූදානම් වෙනවා ධනංජය දිදී දෙවන පන්දුවාරේ අවසන් පන්දුව ක්‍රියාත්මක කරන්නට. සාර්ථක පන්දුවාරයක් ක්‍රියාත්මක කළ විට මේ ක්‍රීඩකයා ප්‍රෙෂර් සිටුේෂන් එකක මේ පන්දු යවන්නේ පීඩනකාරී තත්ත්වයක් තුළ
හොඳින්ම ලකුණු අතර සිටින පිතිකරුවා ඉදිරියේ විශිෂ්ට ගණයේ පන්දු ආරා ක්‍රියාත්මක කරමින් පවතින හිතුතුනි සූදානම් වෙනවා දැන් අවසන් පන්දු ක්‍රියාත්මක කාලේ ටිආර්එල් කිරියලද දිල්කෝ සුබද මේ තරගමාලාවේ අවසන් තරගයට සුස්කම ලබා ගන්න දිව යනවා පොල්ටස් පන්දුවක් මෙතෙක් වෙලා හොඳින් පන්දු යවමින් සිටි සරාන් අවසන් පන්දුව තුළ මේ කුමක්ද සිදු කළේ සෙසු ක්‍රොඩිකයන් පවා විමසනවා ඇති ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි ක්‍රොඩිකයා ලෝ පොල්ටස් පන්දුවක් ලබා දුන්නා ධනංජයගේ පිටතටම සොයක්සි පහරට සෑන ලොල් කරන දකුණත් පිතිකරුවා සාන්තක සොයක්සි පහරකට සමාන පන්දු පහර එලි කළා යනුවේ පන්දු වාර දෙකක් අවසන් ලකුණු 24ක ජයග්‍රහී ඉලක්කයක් පිටපත් සබාගෙන යන දිල්කෝ සුපර් ලකුණු 13යි මේ වන විට කිසිදු කඩුවලක් නොදෙවි පන්දු පහක් තුලදී තවත් ලකුණු 11ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කිරීමට. පන්දු පහක් තුලදී ලකුණු 11ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගන්නා තරගයේ හිතුතුනි දෙවන අවසන් පූර්ව තරගයේ මේ තරගයේ අනතුරුව තරගමාලාවේ තුන්වෙනි ස්ථානයේ වෙනුවෙන් තරගය පැවැත්වෙනවා ඉන් අනතුරුව අවසන් මහා තරගය ක්‍රියාත්මක වීමට නියමිතයි දැන් සූදානම් වෙනවා අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉෂාන් කැඳවාගෙන තිබෙන මේ උස්සති මන්දවේගී පන්දු යවන්න සූදානම් වෙනවා අශාන්ත ලෙපා ඉදිරියේ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන්නට පන්දු පහයි ලකුණු 11යි ජයග්‍රහී ඉලක්කය අශාන්ත ලෙපා මේ ටිකට් කලාපේටියලින් විශාල පහරක් එල්ල කරනවා ලකුණු 6යි අශාන්ත ලෙපා වැනි ක්‍රීඩකයෙකු ඕනෑම සංචිතයක සිටීමේ ඇති වැදගත්කම මෙයයි ක්‍රීඩාලුවනි අසන්දලි පීඩනය යනු ලෙපා වැනි ක්‍රීඩකයෙකුට අකුරු 4ක වචනයක්ම පමණක් අගහු ඕනෑ තරම් ඔප්පු කර තිබෙනවා ඒට කදිම නිදසුනක් යලිත් වතාවක් ඔහු පෙන්නුම් කළා තීරණාත්මක පන්දු වාරයේ ප්‍රථම පන්දුටම විශාල පහරක් එල්ල කළා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි පන්දු පහක් තුලදී ලකුණු 5ක් ලබා ගත යුතුයි දැන් දිල්කෝ සුබර් මේ තරගමාලාවේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගන්නට පන්දු 4කට ලකුණු 5ක් ලබා ගත යුතුයි ඉක්මනටම තරගය ආරම්භ කරන්න තවත් තරග දෙකක් ඉතිරි වී තිබෙනවා මේ තරගමාලාව අවසන් වලට ඉෂාන් දැන් සූදානම් වෙනවා අවසන් පන්දු වාරයේ දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට සුදාලමේ උසති බදවේගී පන්දු යවන අශාන්ත ලෙපා ඉදිරියේ දෙවන පන්දුව ක්‍රියාත්මක කරන පන්දු 4ක් ලකුණු 5ක් ජයග්‍රහණයට අවශ්‍යයි පායිනේ ශක්තිමත් කර තිබෙනා වලල්ලක් ආකාරයට හතරේ සීමාව ආසන්නයේ පන්දු ලක්ෂණ කිහිප දෙනෙකුම රඳවාගෙන පාරක් කෙලකඩ අශාන්ත ලෙපා ආයවන පන්දු යවන විසින්ම පෙරලා තන තීරුව තුලදී පන්දුව නතර කරගත්තා ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ ලකුණු සටහනේ වෙනසක් නැහැ ලකුණු 19යි දැන් පන්දු 3ක් තුලදී තවත් ලකුණු 5ක් ලබා ගත යුතුයි දිල්කෝ සුපර් මේ තරගයේ ජයග්‍රහණය කරන්නට පන්දු 3ක් තුලදී ලකුණු 5ක් ලබා ගත යුතුයි ඒකටක් ඉක්මනින් තරගයේ ක්‍රියාත්මක කරමු එනු දැස්සන 6:20ක් පසු වී තිබෙනා මේ මිනිත්තු වේලාව ලිපා සූදානම් තීරණාත්මක තුන්වන පන්දුව පිළිගන්නට පොල්ටස් පන්දුවක් ලැබෙන පිටේ යට කෙළවරක පන්දුව දැවටුනේ අතර වාරයේදී පස්සෙම එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එකවර පන්දුව නතර කරගත්තේ නැහැ අතර වාරයේදී පිටිකරුවන් දෙදෙනා දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා හිතුතුනි එම ලකුණු දෙක සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ නැංගී තිබෙනවා පන්දු දෙකයි ලකුණු 3යි ජයග්‍රහී ඉලක්ක එකවර පන්දුව නතර කරගත්තා නම් දුවද්දී දබා ගැනීමකට අවස්ථාවක් තිබුණා නමුත් අවස්ථාවකට පීඩනයත් සමග එකවර පන්දුව නතර කර ගැනීමට අවකාශයක් ලැබුණේ නැහැ දැන් පන්දු දෙකක් තුලදී ලකුණු 3ක අවශ්‍යතාවය තිබෙනවා
සුදානම ෂාන් අවසන් පන්දු හරි සිවුන පන්දු ක්‍රියාත්මක කරන්නට පාරක් කෙල කරනවා ඉවර උඩ පන්දුවක් මේ දැන් රැක ගන්නවා උඩ පන්දුවේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් පාතේදී අශාන්ත ලිපා ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා දැන් දිල්කෝ ක්‍රීඩකයන්ට තිබෙන ලොකුම පාඩුව ධනංජයට තවදුරටත් නන්නි ස්ට්‍රයිකර් එක තුලයි රැඳී සිටීමට සිදුවන්නේ 2022 පෙබරවාරි 1 වෙනිදා 2022 ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන්නට ගෙනාවා නීතිය උඩ පන්දුවක් ලබා දී අවසන් පන්දුවට පෙර පිටිකරුවෙකු දැවී ගියොත් නවක පිටිකරුවා ස්ට්‍රයිකර් එක තුල පැමිණිය යුතු වගේ යනුව ICC තහංචි බැන්දේ නීතිය හේතුවෙම දැන් නවක පිටිකරුවා ස්ට්‍රයිකර් එක තුල ක්‍රීඩා කළ යුතුයි. ඒ තමයි විශාලතම පාඩුව දිල්කෝ සුපර් ක්‍රීඩකයන්. මොකද ධනංජය ලකුණු 4 සිටිනවා. නමුත් ඔහුට ස්ට්‍රයිකර් එක ලැබෙන්නේ නැහැ. දැන් බලමු මේ පීඩනකාරී තත්ත්වය තුල අවසන් පන්දුව තුල ලකුණු 3ක් ලබා ගත යුතුයි. ඔබට මතක නම් එදා ආශිෂ් නෙහරාට එරෙහිව චාමර කපුගෙදර ලකුණු 3ක් අවශ්‍යව තිබුණු මොහොතක එල්ල කළ 6 ක්‍රීඩා ගාරේ සිටි කුමාර සංගක්කාර මහිල ජයවර්ධන පවා පැමිණ චාමර කපුගෙදර සිප වැළඳ ගන්නවා. ඔහු එල්ල කර ඔෆ්සයිඩ් කලාපයෙන් අපූර්ව 6 මේ ආකාරයෙන්ම ලකුණු 3ක් අවශ්‍යව තිබෙන මොහොතක ප්‍රිය ක්‍රීඩාලුවනියා සම්දිනී දිල්කෝ සුපර්ද TRL කිරියල්ල දෙයන්න දැන් අවසන් පන්දුව තුල තීරණය වේවි. මේ තරග මාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නේ ඉෂාන්ගේ මේ පන්දුවාරේ ආරම්භයේදී ඔහු පසුබසිනවා. හැබැයි ඔහු අවසන් කාර්තුව තුල මේ පන්දුවාරේ තුල යලි අලු ගසා නැගිටිනවා. TRL බලාපොරොත්තු ඉහළ නංවමින් දැන් අවසන් පන්දුවාරේ අවසන් පන්දුව තුලයි හිතවතුනි අප රැඳී සිටින්නේ. ලකුණු 3ක් එක පන්දුවක් සැබවින්ම මේ උදැසන තුල කදිම තරගයක් අප සියසින් දක බලාගෙන මේ සින්නේ සප්‍රේක්ෂකයන් හැටියට ඔබ සජීවී විකාශය නරඹමින් සිටින්නේ. යම් මේකෙන් ලකුණු 2ක් ලබා ගතහොත් සුපිරි පන්දුවාරයත් එක් මේ තරගය ඇදී යාමට නියමිතයි. දැන් සූදානම් ඉෂාන් අවසන් පන්දුවේ ක්‍රියාත්මක කරන්නට ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණයට. පාරක් කෙල කරනා පන්දුව ඇදිනවා 4 සීමාව වෙත බලමු නතර කර ගන්නා පන්දුව. ඒ අතර වාරයේදී එක ලකුණයි දෙවන ලකුණ කරා ප්‍රතිවාරු කරද්දී මේ දැන් දෙවි යනවා හිතවතුනේ අනුව. තරගයේ ජයග්‍රහණය කරනවා TRL කිරියල්ල ක්‍රීඩකයන්. දිල්කෝ සුපර් ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් TRL කිරියල්ල තරග මාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම ලබා ගන්නා පෙරලිකාර TRL කිරියල්ල ක්‍රීඩකයන් දිල්කෝ සුපර් අතර තරගය තුල තියුණු